දවසක් වගේම මල් වලින් පිරුණු දවසක්. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? මම මේ දැන් ඇවිත් තියෙන්නේ මල් ප්‍රදර්ශනයකට. මෙතන හරිය ලස්සන මල් වර්ග තියෙනවා. ඉතින් ඒ වගේම මල් පොහොර ගන්නත් තියෙනවා, මල් පෝච්චි ගන්නත් තියෙනවා. හැබැයි මේ ප්‍රදර්ශනයේ අන්තිම දවස අද. ඉතින් මම පොඩි වටයක් දාලා බලලා පැලේකුයි මල් පෝච්චි වගේකුයි පොල්ලෙලි පොහොරයි ගත්තා. ඉතින් ගෙදරත් පැල වගේක් තියෙනවා. ඒ පැල හිටවන්නත් පෝච්චි ගත්තා. ඉතින් මං හිතන් ඉන්නේ හවස් වරුවේදී පැල හිටවන්න. ඉතින් හවස් වරුවේදී එහෙනම් අපි හම්බ වෙමු. කොහොමද ඔයාලට මං හිතනවා හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං උදේ වරුවේ ගියානේ මල් ප්‍රදර්ශනයට. මම එතනින් ගත්තේ ඉද්ද පැලයක්. ඒක ලොකු ගාණක් වුණේ නැහැ. 150ක් වගේ තමයි උනේ. ඉතින් තව මම මල් පෝච්චිත් ගත්තා කිව්වනේ. ඉතින් මට යාළුවෙක් දුන්නා ඇග්ලොමිනා පැල 4ක්. ඉතින් මගේ ළඟ ඒවා කලින් තිබුණ නැහැ. ඉතින් ඒවා හිටවන්න තමයි සුදු පාට පෝච්චි ගත්තේ. සුදු පාට පෝච්චි වල පැල හිටෙව්වහම 아무තු ලස්සනක් තියෙනවා. මං කියනවට ඔයාලත් හිටවලා බලන්නකෝ. මම අද කලින්ම පස් මිශ්‍රණය හදලා තියාගත්තා. එතකොට ලේසියිනේ. මම මේකට පොඩි පොල්ලෙලි කෑලි කොටසුයි වැලි කොම්පොස් පොහොරයි මතු පිට පසුයි එකට එකතු කරලා හොඳට මිශ්‍ර කරලා තමයි පස් මිශ්‍රණය හදාගත්තේ. පෝච්චිය අඩියට ගඩොල් කැට තමයි භාවිතා කරේ. ඉතින් මේ හිටවන විදිහ මගේ විදිහ තව කෙනෙකුට මේක වෙනස් වෙන්නත් පුළුවන්. මම අද ලේසි ක්‍රමයකට තමයි පස් මිශ්‍රණය හදාගත්තේ. ලොකු පෝර කවරයක් අරගෙන ඒකට පොල්ලෙලි කෑලි මතු පිට පසුයි කොම්පොස්ට් පොහොරයි වැලි සමාන කොටස් වලට දාගෙන හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ තමයි බේසමට දාගත්තේ. ඉතින් හරිම ලේසියි මේ ක්‍රමේ. ඉතින් ඔයාලත් පැල හිටවන වෙලාවට ඒ වගේ කරලා බලන්නකෝ. සමහර වෙලාවට ඔයාලා මේ ක්‍රමේ දැන්ටමත් දන්නවා ඇති. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට ගොඩක් ස්තුතියි. මොකද මාව ආදරෙන් බලනවට මගෙත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඒ වගේම ඒ හැමෝටම ගොඩක් ආදරේ. ඔන්න ඉතින් කතාවෙන් පැල ටික ඔක්කොම හිටවලා ඉවරයි. ඉතින් මං හිතනවා මගේ අද වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලයි කියලා. ඉතින් එහෙනම් ආයෙ ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්නම් එහෙනම්.